හයි කොහොමද? පේනවද රසට කන්න මම අමුතුණු පහකුඩු එකක් හදාගන්න යන්නේ. මේ මම හදන විදිය. මේක මාරම සුවඳයි. ඒ වගේම එළවලු වලටත් මස් මාළු වෙනකොටත් මේවා දැම්මම හරිම රසයි. ගෙදරදිම හදාගන්න විදිය තමයි මම මේ පෙන්නන්නේ. මේක අමාරු දෙයක් නෙමෙයි. සමහර අය මේකට එක එක જાතියේ දේවල් ගොඩාක් එකතු කරලා තමයි තුන පහකුඩු එක හදන්නේ. මං හදන්නේ මේ සූදුරු, කොත්තමල්ලි, මහදුරු, උළුහාල්, කුරුඳුපොතු විතරක් එකතු කරලා රසට සුවඳට හදා ගන්නවා. ඉස්සරලම මෙන්න මේ විදිහට කරපිංචයි රම්පෙටිකයි පාට වෙනස් වෙන්නේ නැති වෙන්න තෙත ටික හිඳව ගන්න ඕනේ. ඒ කියන්නේ කබලේ බැද ගන්න ඕනේ. මේ විදිහට පේනවද? පිච්චිලා නැතුව ඒ කොළ පාට ඒ විදිහටම තියාගන්න අපි මේකේ තෙත ටික විතරක් ඉවත් කර ගන්නවා. ඊට පස්සේ මම අර කියපු ද්‍රව්‍ය දාලා පොඩ්ඩක් රත් වෙන්න බැද ගන්නවා. ඔයා මස් මාළු වලට දාන්න විතරක් හදා ගන්නව නම් මේක පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් වැඩිපුර බෙද ගන්න. මේ අමුතුණු පහකුඩු හදන නිසා මම හදන්නේ පොඩ්ඩක් රත් කරගන්න එක විතරයි. මොකද මේක හරිම රසයි සුවඳයි. අපි මේක ගන්නේ කොත්තමල්ලි ග්‍රෑම් 100ක් ගත්තොත් මහදුරු ග්‍රෑම් 25යි, සූදුරු ග්‍රෑම් 50යි. අන්න ඔය ගානට තමයි මේ මිශ්‍රණය තියෙන්න ඕනේ. ඊට අමතරව කුරුඳු පොතු පොඩ්ඩකුයි, උළුහාල් පොඩ්ඩකුයි දාලා අපි හොඳට බැදගෙන අපි මේක කුඩු කරගමු. ඔන්න ඔච්චරයි රසම රසයි. මේ වෙලාවේ හරිම සුවඳයි මුළු කුස්සියම. ඉතින් මේ කුඩු එක දාලා හදන හැම දෙයක්ම හරිම රසයි. හදලා බලන්න කඩේ තියෙන ඒවාට වැඩිය මේවා දාලා හදනකොට එළවලු එක, ඒ වගේම මස් මාළු එක හරිම රසයි, සුවඳයි, ගොඩාක්ම රසට තියෙනවා. ඉතින් ඔයත් try කරලා බලන්න. ගිහින් එන්නම් මේ තියෙන්නේ බැදපු තුන පහකුඩු නෙමෙයි, අමුතුන පහකුඩු. බැදපු තුන පහකුඩු එක හදා ගන්නකොට මෙන්න මේ කුඩු එක ගුරු පාට වෙනවා මේට වැඩිය. ඉතින් මං ගිහින් එන්නම් තවත් දවසක හම්බ වෙමු. ඔයත් මේ විදිහේ කුඩු එක හදාගෙන රසම රසට උයලා ඔයාගේ පවුලේ අයත් ඔයාට සතුටු කරන්න පුළුවන්. ගිහින් එන්නම් තවත් දවසක හම්බ වෙමු. සුබ දවසක්.